ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ පව එක එහෙම නැත්නම් බලය Tamanට හම්බ වෙන්නේ ඒක වෙනුවෙන් සටන් කරන එක නැත්නම් කෑ ගහන එක මරා ගන්න එක නැත්නම් ෂෝ ඔෆ් කරන එක අන්න ඒ වගේ දේවල් වලින් කියලා. හැබැයි ඔයා දන්නවද ඉතාලියන් ෆිලොසොෆර් කෙනෙක් කන නිකොලෝ මැකියවෙලි. තව කිව්වොත් මෙයා හිස්ටෝරියන් කෙනෙක් සහ රයිටර් කෙනෙක්. සෙල්ලන්නේ නැහැ ඉතින් හොඳ මොලයක් තමයි. කොහොම හරි මෙයා කියලා තියෙනවා ඊට ප්‍රතිවිරුද්ධ කතාවක්. His point of view he believed the true power is quiet. ඒ කියන්නේ නිහඬ බව. සද්ද බද්ද නැහැ, ගැටුම් අවශ්‍යත් නැහැ. අවශ්‍ය උපාය මාර්ග සහ ඉවසීම. සරලයිනේ. සරලයි වගේ පෙනුනට මේක ප්‍රගුණ කරාම මේකෙන් ලැබෙන බෙනිෆිට් ඔයාලට හිතා ගන්නවත් බෑ. ඉතින් දැන් මම ඔයාලට කියන්න යන්නේ මේ වීඩියෝ එකකින් අන්න ඒ දේවල් ගැන තමයි. ඒ කියන්නේ ඔයාලට ඔයාගේ ජීවිතේ ෆේස් කරන්න වෙන ඕනම ගැටලුවක් ජය ගන්න නැත්නම් දිනන්නේ කොහොමද කියලා දෙන්න. ඒ වෙන මොනවින්වත් නෙමෙයි මේ නිකොලෝ මැකියවෙලිගේ නීති වලින්. හැබැයි බ්‍රදර් මතක තියාගන්න මෙතන තියෙන හොඳම දේ ඔයා අයව දිනන්නේ ප්‍රචණ්ඩත්වයෙන් නෙවෙයි බුද්ධිමත්කමින්. ඒක තමයි මෙතන තියෙන සුපිරිම දේ. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම මාව subscribe කරන්න නැත්නම් subscribe කරගෙනම අපි ටක් ගාලා වීඩියෝ එකට යමු. Rule number 1. Control the image, not argument. ඕනෑම සටනකදී නැත්තම් එකක නොවීමකදී බලන් ඉන්න මිනිස්සු හොයන්නේ නැහැ කවුද ඇත්තටම මෙතන හරි මෙතන පීඩාවට ලක් වෙලා ඉන්නේ කවුද එයාලා ඒව ගැන හොයන්නේ නැහැ. එහෙම නැත්තම් එයාලා ඒව එච්චර ගණන් ගන්නේ නැහැ. එයාලට වැදගත් මචං කවුද මෙතන හරි වගේ පේන කෙනා. ආපහුමම කියන්නේ හරි වගේ පේන කෙනා. නිකන් මෙහෙම හිතන්නකෝ කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. අපි ගමු එක්කෙනෙක්ගේ නම ලෙනි අනිත් කෙනාගේ නම අපි කිමුකෝ ඩැනී කියලා. ඒ දෙන්නා දැන් මොකක් හරි දෙයකට එකඟ වෙන්න බැරුව දෙන්නත් එක ආගියුමන්ට් කරනවා. දැන් මෙතන ඇත්තටම හරි ඩැනී කියමුකෝ ලෙනි වැරදි මෙතන. ඩැනී මොකද කරන්නේ? ලෙනින්ට බයිනවා. හැබැයි ලෙනින් ඩැනීට එච්චර බයින්න යන්නේ නැහැ. එයා සංසුන්ව නිහඬව ඉන්නවා. ඉතින් ඕක බලන් ඉන්න මිනිස්සු හිතනවා අච්චර ඩැනී ලෙනින්ට බැනලා ලෙනින් මොකක්ද කියන්නේ? ඩැනී කියන තර්ක වලටත් එයා එච්චර පිළිතුරු දෙන්නේ නැහැ. ගණන් ගන්න නැහැ එච්චර ඒවා. අන්න එතකොට මිනිස්සු හිතන්න පටන් ගන්නවා මෙච්චර දේවල් කියලාත් මෙයා සයිලන්ට් එකේ ඉන්නේ. මෙයා තමයි මෙතන හරි කියලා. ඔන්න ඔතන තමයි මචං ට්‍රික් එක තියෙන්නේ. අපි ගොඩක් හිතන් ඉන්නේ අපේ තර්කයක් බිනිනකොට තමයි මිනිස්සු හිතන්නේ අපි හරි කියලා. ඒක ඇත්ත. අපි හරිනම් අපි ඒක ඔප්පු කරන්න ඕනේ. හැබැයි ඒකත් අපි ඔප්පු කරන්න හදලත් එයා ඒව පිළිගන්නේ නැත්නම් අපි එතනින් එහාට බොරුවට වැඩිපුර දඟලලා වැඩක් නැහැ. මොකද ඒකෙන් අපි ඇත්තටම හරි වෙලා ඉන්න පුළුවන්. හැබැයි ඒකෙන් අනිත් මිනිස්සු අපි වැරදි කියලා හිතන්න පුළුවන්. දැන් ඒකමනේ බං මෙතනත් උනේ. ඩැනී මෙතන හරි. එයා තමයි හරි. හැබැයි එයා මෝඩයා වගේ මෙතන කෑ ගහන්න දඟලන්න කරා. ඒකෙන් වාසිය කාටද ගියේ? ලෙනිට. මචං මැකියවෙලි කිව්වා මිනිස්සු විශේෂයෙන්ම පිරිමි එයාලට දැනෙන දේට වඩා දකින දේ එයාලා විනිශ්චය කරනවා කියලා තදින්ම. ඉතින් ඒක නිසා ඔයාටත් මේක වින් කරන්න ඕන නම් මේ වගේ දේවල් සංසුන්ව සිටින්න, තර්ක නොකරන්න, කෑ ගහන්න ඒ වගේ දේවල් කරන්න එපා. කොන්ෆිඩන්ට් විදිහට නැත්නම් විශ්වාසයෙන් ඉන්න, ඇස් දෙක දිහා කෙලින් බලන්න. තව කිව්වොත් කොච්චර අනිත් කට්ටිය යාලගේ පාලනය නැති කරගෙන කෑ ගහලා දඟලලා එහෙම හිටියත් ඔයාගේ කන්ට්‍රෝල් එක තියාගෙන නිශ්ශබ්දව ඉන්න. ඒක දකින මිනිස්සු හිතනවා ඔයා තමයි මෙතන හරි, ඔයා තමයි මෙතන ඉන්න පවර්ෆුල් කෙනා කියලා. ඔයාට මේ දේ දෙපැත්තටම පාවිච්චි කරන්න පුළුවන්. හරිද? කලින් ගත්ත උදාහරණ මතකනේ. සමහර විට ඔයා ඇත්තටම වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඔයා මේ වගේ හැසිරුණොත් අමතක කරන්න එපා. ඔයාට දිනන chance එකක් තියෙනවා. Rule number 2. Don't fight back. Outsmart instead. මචං මෝඩ මිනිස්සු තමයි හැංගීම් වලින් පහර දෙන්නේ. බුද්ධිමත් මිනිස්සු එයාලා බලාගෙන ඉන්නවා. එයාලා ප්ලෑන් කරනවා. කවුරු හරි කෙනෙක් ඔයාට අගෞරව කරනකොට ඔයා ඒවට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. සංසුන්ව නිහඬව ඉන්න. එහෙම කරන ගමන් ඔයා බලන්න ඕන එයාලා කරන වැරදි. එයාලා වැරදි කරන ආකාරය. තේරෙනවනේ කියන දේ. මොකක් හරි උන්ගේ මිස්ටේක් එකක්, වීක් පොයින්ට් එකක් අල්ලගනින් බං. ගොඩක් වෙලාට එයාලගේ ඔය හැසිරීම් වලින්, එයාලගේ කෝපයෙන් ඔය මොකක් හරි දෙයකින් ඔයාට මොකක් හරිම දෙයක් අල්ලගන්න පුළුවන් උන්ගේ. මචං මේ මැකියවෙලි කියපු මාර කියමනක් තියෙනවා. ඔබට යුද්ධයෙන් වැළකී සිටීමට ක්‍රමයක් නැත. නමුත් ඔබට එය ඔබේ වාසියට කල් දමා ගත හැකිය. දැන් තේරුණානේ? ඔයාගේ වෙලාව වෙනකන් පොඩ්ඩක් ඉන්න ඉවසගෙන. කිසිම වෙලාවක ෂණික ප්‍රතිචාර දක්වන්න යන්න එපා. මොකද ඔයාගේ එනමිටත්, ඔයාගේ හතුරටත් ඕනේ මේ දේම තමයි. ආපහු කියන්නේ එයා මොන දේ කරත් ඔයා මුලින්ම කරන්න ඕනේ එයාගේ වීක් පොයින්ට් එකක් නැත්නම් මිස්ටේක් එකක් අල්ලගන්න. ඊට පස්සේ හරි වෙලාව ආවහම ඔයා ඒව පාවිච්චි කරන්න. Change the situation, not the person. මේ රූල්ස් වලින් මම වැඩියම පාවිච්චි කරන රූල් එක තමයි මේක. අපිට බං
කෙලින්ම මිනිස්සුන්ව පාලනය කරන්න බැහැ. විශේෂයෙන්ම ගැටුමකදී. හැබැයි ඔයා දන්නවද අපිට පුළුවන් එතන තියෙන පරිසරය සිටුේෂන් එක කොන්ට්‍රෝල් කරන්න. ඔයා කාත් එක්ක හරි තර්කයක් කරනවා වෙනුවට එහෙමත් නැත්නම් මොකක් හරි දෙයකට ඒත්තු ගන්නවන්න උත්සාහ කරනවා වෙනුවට එයාලගේ වටේ තියෙන පරිසරය නැත්නම් සිටුේෂන් එක වෙනස් කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔයා කාත් එක්ක හරි තර්ක කරනවා. හැබැයි ඔයාගේ වටේ ඉන්න කට්ටිය සපෝට් කරන්නේ ඔයාට නෙමෙයි අරයට. ගොඩක් වෙලාවට ඔය වැඩියෙන්ම සපෝට් එක හම්බෙන කෙනා තමයි ඔය තර්කවලදී දිනන්නේ. මම ආපහු කියන්නේ ගොඩක් වෙලාවට හරි. එයා හරි වුණත් වැරදි වුණත් එයා දිනන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඉතින් එතකොට ඔයා මොකද්ද කරන්න ඕන? ඔයා කරන්න ඕන ඒ වෙලාවේ එයාට තියෙන ඒ සපෝට් එක ටික ටික නැති කරන්න ඕන අනිත් කට්ටියගෙන්. මේක ඇවිල්ලා එක උදාහරණයක් විතරයි. මේ වගේ අවස්ථා තව ගොඩක් තියෙනවා. ඔයා දැනගන්න ඕන ඒලායේ තියෙන සිටුේෂන් එක ඔයාට වාසි වෙන විදිහකට නෙවෙයි නම් තියෙන්නේ. ඒ තියෙන සිටුේෂන් එක වෙනස් කරලා වාසිය ඔයාගේ පැත්තට එන විදිහට හදාගන්න. නැත්නම් ඔයා කොච්චර හරි වුණත් වැඩක් නැහැ. සිටුේෂන් එක එතන තියෙන පරිසරය ඔයාගේ පැත්තට නෙවෙයි නම් තියෙන්නේ. It's up to you. ඒක ඇල්ල ඔයාගේ වැඩක්. මොලෙන් කරන්න ඕන වැඩක් ඒක. පරදීගෙන නම් එන්නේ ඔයා ඒ වෙලාවේ සිටුේෂන් එක අනිත් පැත්ත ගැහුවා. වාසිය ඔයාගේ අතට ගත්තා. එතකොට සමහර විට ඔයා ඒ වෙලාවේ තර්කෙන් පරදීගෙන ආවේ. හැබැයි ඔයා බාහිර පරිසරය වෙනස් කරා සිටුේෂන් එක වෙනස් කරාම ඔයත් එක්ක ඒ වෙලාවේ ගේමට ආපු කෙනාගේ ටෝන් එක ටික ටික ඔටෝම වෙනස් වෙනවා. මේක ආපහුම කියන්නේ මොලෙන් ගහන්න ඕන ගේමක්. හරියට අල්ලගත්තොත් 100% මේක වැඩ. මොකද මම මේක කරලා තියෙන ඕන තරම් සහ ඉස්සරහටත් කරනවා. ඔයා දන්නවද මේ රූල් එකෙන් අපිට පෙන්වන්නේ අපිට කියලා දෙන්නේ අපේ ජීවිතේදී මිනිසුන් නිවැරදි කිරීමට කාලය නාස්ති නොකරන්න தත්ත්වය නිවැරදි කරන්න ඉන්පසු සියල්ල වෙනස් වෙන ආකාරය බලා සිටින්න. Pretend to be weak then strike smart. නිකලෝ මැකියුවෙලිට අනුව සෑම බුද්ධිමත් මිනිහෙක් තුළම නරියෙකු සහ සිංහයෙකු අනිවාර්යෙන් සිටිය යුතුයි. ඔයාට එහෙම කිව්වහම සමහර විට ඕන තරම් ඒ වගේ මිනිස්සු මතක් වෙනවා ඇති. මේ ලෝකේ ඕන තරම් ඒ වගේ ස්මාර්ට් කට්ටිය ඉන්නවා. ඒකෙන් එයා අදහස් කරන්නේ බුද්ධිය සහ ශක්තිය. සමහර වෙලාවන් වලදී ඔයාට තියෙන හොඳම වෙපන් එක තමයි දුර්වලයෙක් විදිහට මවාපෑම එහෙම නැත්නම් හැසිරෙන එක. ඔයා හානි කර නොවන කෙනෙක් විදිහට හැසිරෙන විට අනිත් කට්ටිය ඔයාව තර්ජනයක් නැත්නම් ගැටලුවක් විදිහට දකින්න එක අඩු වෙනවා. එතකොට අනිත් අය ඒකෙන් ටිකක් රිලැක්ස් වෙනවා. මූ එච්චර ගේමක් නෙවෙයි කියලා. අන්න ඒක ඇත්තටම ඔයාට හොඳයි. සමහර විට ඔයාට හිතෙන්න පුළුවන් අයියෝ මම මොකටද ඒ වගේ නිකන් දෙකේ ගොලයකට වැටෙන්නේ කියලා. හැබැයි බුද්ධිමත් මිනිස්සු එයාලා එහෙම කවදාවත් හිතන්නේ නැහැ. මොකද සමහර වෙලාවට අනිත් අය ඒකෙන් ඔයාට ඇටැක් කරන එක ටිකක් අඩු වෙනවා. අන්න එතකොට ඔයාට හොඳ කාලයක් තියෙනවා ප්‍රිපෙයාර් වෙන්න ඔයාගේ ඇටැක් එකට. ඊට පස්සේ හරි වෙලාව ආවහම ඔයා පෙන්වන්න ඕන ඔයා කවුද කියලා හරියටම එයාලට. මතකනේ ප්‍රචණ්ඩත්වෙන් නෙවෙයි බුද්ධිමත්කමින්. Rule number 5 අන්තිම එක. End it completely. ඔයාට කවදා හරි කාත් එක්ක හරි මොකක් හරි දෙයකට ගැටලුවක් ඇති කරගන්න වුණොත් නැත්නම් එහෙම දෙයකට ෆේස් කරන්න වුණොත් ඔයා ඒක බාගෙට අවසන් කරන්න එපා. ඒ මොකද කිව්වොත් බං ඔයා ඒ බාගෙට නවත්තන දේ අනාගතයේදී ඊට වඩා ගැටලුවක් වෙලා ඔයාට ෆේස් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. නිකලෝ එක තැනක මෙන්න මෙහෙම කියනවා. ඔබ කෙනෙකුට හානියක් කරන්නේ නම් ඔවුන්ගේ ප්‍රතිචාර සහ පරිගැනීම් වලට බිය නොවන පරිදි එය කරන්න. දැන් මේක කිව්වහම ඔයා හිතන්නපා මෙතන මේ ප්‍රචණ්ඩත්වය කියලා. මේක නෙමෙයි ප්‍රචණ්ඩත්වය කියන්නේ. මේකෙන් අදහස් වෙන්නේ මේක මෙතනින් ඉවරයි. අදින් මේක ඉවරයි. done. ඉස්සරහට නැත්තම් අනාගතයට ආපහු දෙයක් නැහැ. අපේ මේ ජීවිතේදී බං කවුරු හරි කෙනෙක් කවුරු හරි කෙනෙකුට නැත්තම් ඔයාට වුණා කවුරු හරි ඔයාට රිද්ද ඉන්නවා නම් ඔයා දැනගන්න ඕන හරි කෙලින් තීරණයක් අරන් ඒ වගේ දේවල් අයින් කළා දාන්න. මං කියන්නේ ඒ වගේ කට්ටි. නිකන් බොරුවට ඔයා නිකන් හැමදාම තැලි ඉන්න දෙයක් නැහැ. ඔයා ඉවරක් කළා දාන්න. ඒ කියන්නේ බං වැඩක් නැහැ බං එහෙම කට්ටිය. අවසන් කළා දාන්න. ඉවත් වෙන්න. නැත්නම් બ્લોක් කරන්න. එහෙම කරලා ඔයා යන්න ඉදිරියට. ඔයාගේ ගමන ඔයා යන්න. ඔය බොරු තර්ක, පැහැදිලි කිරීම ඒවා අවශ්‍ය නැහැ. මේක මං කියන්නේ මේ වගේ කට්ටිය ඕන තරම් ඉන්නවා. සමහර විට ඔයාත් මේ වගේ සිටුේෂන් එකක ඉන්නවා වෙන්න පුළුවන්. එක්ක ඔයා කාට හරි රිද්දනවා නැත්නම් කවුරු හරි ඔයාව රිද්දනවා හැමදාම. ඒක මොන තරම් ප්‍රෙෂර් එකක්ද කියන්නකෝ. හිත ඇතුලේ දෙන්නකම ගින්නක් තින්නේ. ඉවරයක් නෑ ඒක. ඒකින්ද දෙකෙන් එකක් වෙන්න ඕන. හැබැයි ආපහු මම කියන්නේ ප්‍රචණ්ඩත්වයෙන් නෙවෙයි බුද්ධිමත්කමින්. මන්ද ඔබේ හදවතේ නිම නොකල යුද්ධයක් නොමැති විට තමයි සැබෑම සාමය එහෙම නැත්නම් පීස් එක ඔබ තුලට එන්න පටන් ගන්නෙ. ඊළඟ වතාවේ ඔයාට කවුරු හරි අගෞරව කරනකොට ඔයා මෙන්න මේක මතක තියාගන්න. කවුරු හරි කෙනෙක් ඔයාට ඩිස්රෙස්පෙක්ට් කරනකොට ඔයාට ඔයාගේ ශක්තිය ඔප්පු කරන්න ඕන කියලා අමුතුවෙන් දඟලන්න දෙයක් නැහැ.
මොකද ඔයා සංසුන්ව නිහඬවනං ඉන්නේ. ඔයා එක දැනටපත් ඔප්පු කරලා ඉවරයි. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ වීඩියෝ එකකින් ආපහු එනකන් see you again. Bye.